Hi guys. අද අපි යනවා මගේ වැලසක් කිට් එක එක්ස්පීරියන්ස් කරන්න. මෙයා තමයි ඒක ඔක්කොම දැස්ති කරලා තියෙන්නේ. අද වෙන්නේ iFly එකට අපි යනවා. iFly කියන්නේ මොකද්ද? iFly කියන්නේ මෙහි I think ඇවිල්ලා තියෙන ඉවෙන්ට් එකක් මේ දවස්වල. මම දන්නේ කොච්චර කාලයකට තියෙනවද නැත්නම් කොච්චර කාලයක් ඉඳලා තිබ්බද කියලා. හැබැයි මම මේක රීසන්ට්ලි පොඩ්ඩක් හොයලා බලද්දි මොන හරි gift එකක් හොඳ දෙයක් මුතු දෙයක් එක්ස්පීරියන්ස් කරන්න හොයලා බලද්දි ඇත්තටම මේක මට හම්බුණා. මේක වෙන්නේ ඇත්තටම ග්‍රැවිටි එක 0 වෙන තැනකට අපිව ගිහින් දාන එක. කියන්නේ එතකොට අපිව පාවෙනවා වගේම ෆීලිං එකක් තියෙන. ඇත්තටම කරලා නැති හින්දා අපිට කියන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. බට් අපි හිතනවා ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා අපිට. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඉතින් යාළුවේ හදිසිය අපි ප්ලෑන් එක වෙනස් කරා. වෙනස් කරලිවලා අපි දැන් හිතුවා අපිට තව ටයිම් එක ඉතුරු හින්දා අපි එසෙන්ඩන් වල තියෙන DF4 එකට යන්න. ඉතින් ගොල්ලෝ දැකලා ඇති සමහරවල්ලාට ගොඩක් කරාට DF4 කියන්නේ මේ තියෙන shopping center එක. ඉතින් බලනවා DF4 එකට යන්න ගිහිල්ලා මොනවද ගන්න කියන එක නම් තාම දන්නේ නැහැ. අපි නිකන් අපේ ටයිම් එක ගොඩක් තියෙන හින්දා අපිට එන්න කියලා තියෙන්නේ 4:15 වෙනකොට මේ ටයිම් එකේ. අපිට ෆ්ලයිට් ටයිම් එක පැයක් වගේ තමයි දෙනවා කියලා තියෙන්නේ. ඊට අමතරව කිව්වොත් එහෙම අපි DF එකට ගිහිල්ලා හම්බෙමු වෙනම් මොනවද ඒකේ තියෙන්නේ කියලාත් බලන්න. ඉතින් යාළුවනේ කලින් කිව්වා වගේ අපිට හරි ඉක්මනට මේ වැඩේ කරගන්න උනා. අපි ගත්ත කොහොම හරි පිලායකින් සපත් දෙකක් අමාලාගේ තාත්තට එයාගේ බර්ත්ඩේ කෙන හින්දා දැන් අපි ඒක අරගෙන ඉවරලා ටක් ගාලා යනවා. මොකද අපිට හරියටම වෙලාව හවස 4යි. අපිට තව විනාඩි 15ක් ඇතුළත අපේ iFly කරන තැනට යන්න ඕන. එහෙම ගියේ නැති වුණොත් අපි ලේට් වෙනවා. ඒ වුණොත් අපිට රිෆන්ඩ් කරන්නෙත් නැහැ. ඉතින් හරි අපරාධයක් වෙනවා. ඒ නිසා දැන් අපි එතනට යන ගමන් ලොකු අප්ඩේට් එකක් දෙන්නම් එතනට ගියාට පස්සේ. හරි අපි දැන් තැනට ආවා. දැන් අපි අතට යන්නේ. කාර් එකක් පාක් කරගත්තා එළියේ. දුවන්නයි තියෙන්නේ. දැන් තියෙන දුවන්න මොකද 4:15 තියෙන කිව්ව ඇතුළට. දැන් ඉතම 4:12යි. අපි ඇතුළට යනවා. අපේ ජුවලරිස් තියෙන දේවල් ඔක්කොම දාලා යන්න ඕනේ අපි මෙතනින්. දැන් අපි දාලා යන් ඇතුළට. ඉතින් අපේ එතන කිලෝ 110කට වඩා බර අඩු වෙන්න ඕන. ඉතින් එතන අපේ බර චෙක් කරලා ඉවරලා අපිව දානවා මෙතන ෆ්ලයි කරන සෝන් එකට. ඉතින් යාළුවනේ අපි දැන් ඇත්තටම almost ready fly කරන්න. අපිට helmet දුන්නා, ear plugs දුන්නා, ඊට පස්සේ ඉතින් තව කව එකක් දැම්මා. ඒ වගේම දැන් අපි full pack කරලා ඉන්නේ. ඔයගලන්ට පේන්නේ මාවයි අමාරුයි. සම්පූර්ණයෙන්ම pack කරලා මෙතන ඒකම තව sessions යනවා, අනිත් අයගේ යනවා. ඒ sessions අස්සේ අපේ ඊළඟට අපේ session එක තමයි තියෙන්නේ.
ඔගලන්ට තනියම ගිහිල්ලත් මේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම group wise ගිහිල්ලත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඔගලන්ට ප්‍රී බුකින් එකක් දාගන්න ඉන්ෆෝමේෂන් ටික ගන්න. අනිවාර්යෙන්ම iFly එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. ඒකේ ඔක්කොම විස්තර තියෙනවා. කොහොමද ෆ්ලයිට් සෙෂන්ස් ගන්නේ, කොයි වගේ සෙෂන්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන්ද, ෆ්ලයිට් ටයිම් එක කොච්චරද, ඒ ඔක්කොම ඩිපෙන්ඩ් වෙනවා ගන්න පැකේජ් එක අනුව. ඒ වගේම මේ වගේ වීඩියෝස් නැවතත් බලන්න අපේ YouTube channel එක subscribe කරලා share කරලා මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකම් අදට අපි සමු ගන්නවා. Thank you.